දැන් ඔය software interview එකකට යනකොට ඔයා මොනවද දන්නේ? IT ගැන දන්නේ? IT ගැන මම මොනවද දන්නේ? IT ගැන මම නේ හිච්චක් දන්නවා. හිච්චා? පියතුමනි හිච්ච පුතේ කියපන් IT කියන්නේ මොකද්ද? IT නැත්තං ඉත් කියන්නේ ඒක නැත්තං ඌ මං කිව්වේ කොහොමද කොල්ලගේ දැනුම ගබඩාව. ඔයා කොහොමද අපේ software company එක ගැන දැනගත්තේ? ඇයි සර් එහෙම හෙව්වේ? මේක මේ හොරට කරගෙන පොට් එකක්ද? ඈ? නෑ ඔයාගේ රෙෆරන්ස් එක දැනගන්න හෙව්වේ. ඔයා ඉන්ඩස්ට්‍රි එකෙන්ද කැම්පස් එකෙන්ද? නෑ එහෙම හොරට කරගෙන පොට් එකක් මම කාටවත් කියන්නේ. අපි කෙලින්ම ටෙක්නිකල් ඉන්ටර්විව් එකට යමු. ඔයාලා කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑනේ. ඔව් සර් ඒක ගන්න තමයි ආවේ. මේ දවස්වල ට්‍රෙන්ඩ් එකේ යයිනේ. AI එක වැඩ කරලා තියනවද? අපෝ ඔව් සර්. කරපු ප්‍රොජෙක්ට් එකක් බලන්න පුළුවන්ද? පුළුවන් සර් මගේ ෆෝන් එකක් තිබ්බා. සැබෑම දක්ෂයෙක්. ෆෝන් එකේ AI යූස් කරලා ඇප් එකක් හදුවද? මේදී අර කසුම් කියන දූළු පාට ටයි එක දාගත්ත මෝඩ මට ළමෙක් දීලා ගියානේ යන්න. කොහෙද ඔක ඉන්නේ? අහවුනොතින් ඔක තවනා මම. මොනවද ඔය මේ? මගේ යාළුවා හැම එකාගේම නම් වලට මම ඔය හදලා තියෙනවා. බොස්ගේ නම මොකද්ද? කසුන්. ඈ? කසුම් කියන දූළු පාට ටයි එක දාගත්ත නෑ AI ඕන නෑ. අපි පයිප්ලයින් ගැන සරල ප්‍රශ්නයක් අහමු. සොෆ්ට්වෙයාර් වලදී මොකද්ද පැච් එකක් කියන්නේ? අර පුටාර එකේ පාර යනකොට ගලක් එහෙම එනකොට පස්සේ හූස් ගාල සද්දයක් එක හුලම් බහින්නේ. මොකද? ඒ මොන පැක්දෝයි? තමස අඩු ගන්න පයිප්ලයින් කියන එකක් දන්නේ නැද්ද? අපේ තාත්තලා ඉතින් වඩු වැඩි නිසා කරන්නේ. මාමලා නම් හැබැයි පයිප් වැඩ කරලා තියෙනවා. ඈ? නෑ ඒවත් ඕනේ නෑ. අපි සාමාන්‍ය ID ප්‍රශ්නයක් අහමු. ඔෆිස් එකේ කම්පියුටර් එකකට වෛරස් එකක් තුලෙන එක නවත්ත පුළුවන් ක්‍රමයක් කියන්න. උණක් කැම්පිරිස්සාවක් තියනවා නම් සර් මේ මිනිස්සු වැඩට ගෙන්න ගන්න හොඳ නෑ. මොකක්? තවත් කියනවා නම් සර් දවසට දෙපාරක් සබන් යොදා කම්පියුටර් එක හොදන්න පුළුවන් නම් සර් වැඩි හොඳයි. කම්පියුටර් එක හොදන්න ඕන. උඹ අකු මෙල මොකක්ද දන්නේ නෑ. අඩු ගන්න සිස්ටම් එකක් දන්නවද? ඔව් අම්මෝ දන්නවා. Windows එකද වැඩ කරන්නේ. Windows දොරවල් ඔය ඕන උළුවුවක් මට ඔට්ටු විස. ඉස්සර තාත්තා දොරවල් හදනකොට මමනේ යතු ගන්නේ. මොකද? ඔරුගොඩවත්තේ සමරසේකර බාසුන් නැහැ කියලා අහන්නකෝ. ඕන කෙනෙක් දන්නවා. උඹට යකෝ software ගැන කිසිම basic knowledge එකක් නැතුව මේ software job එකට ආවේ. කරුණාකර යන්න වෙන්න. අනේ එහෙම කියන්න එපා සර්. ඉස්සර මම OOP එකක් වැඩ කරා. OP? ඩබල් OPද? තමසි ඩබල් OP දන්නවද? නැතුව ඉතින්. අපි නම් කියන්නේ OOP කියලා. උඹ කොහොමද කියපන් Windows දන්නේ නැතුව ඩබල් OP කියන කද්ද? ඌ නොදන්න කොහොමද? මම යතු ගානකොට ඌනේ කැටයන් කැපුවේ. කැටයන් කපනවා? මොකද්ද OOP කියන්නේ? ඔරුගොඩවත්තේ ඔසද පතිරණ.